Hi guys, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Anjan Tech YouTube channel එකේ න අලුත්ම අලුත් Binance P2P සම්බන්ධව ගේන පළවෙනි වීඩියෝ එකක්. ඉතින් ඔන්න ඉතින් P2P කියන්නේ ඉතින් අපිට ලේසියෙන්ම USDT buy කරන් තියෙන option එකක් තමයි ඉතින් මේ Binance එක. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕන Binance එකට ගිහිල්ලා move කියන option එකට ගිහිල්ලා මෙතන තියෙන search bar එකේ ඔයාලා ගහන්න ඕන P2P කියලා. P2P කියලා ගහුවට පස්සේ එන පළවෙනි එක තමයි ඉතින් මෙන්න මේක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් ඇඩ් දාලා තියෙනවා ඉතින් මෙතන P2P එකෙන් USDT buy කරගන්න පුළුවන් විදිහට. හරි ඉතින් අපි ඊළඟට බලමු මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් filter icon එක තියෙනවා. ඉතින් එතන filter කරන්න ඉතින් ඔයාලට අවශ්‍ය ගාණ දාලා මුලින්ම ඔයාලට කරන්න තියෙන ඉතින් මෙතන filter කියන තැන මුලින්ම amount කියන තැන ගාණ දාන්න. ඉතින් ඔයාලට සාමාන්‍ය රුපියල් වලින් කීයක් buy කරන්න ඕනද කියලා දාන්න. මම මෙතන 3000ක buy කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන country එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන අනිවාර්යයෙන්ම ඉතින් bank transfer දෙන්න ඉතින් ඔයාලා ගන්න method එක අනුව. ඉතින් හරි ඉතින් මෙන්න මේ විදිහට කරලා confirm කරන්න. confirm කරාට පස්සේ ඉතින් ඔයාලට සාර්ථකව මෙතන filter වෙලා පෙන්නනවා ඉතින් හොඳ කට්ටිය. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉතින් හොඳ gold badge එකක් තියෙන කට්ටිය ගන්න බලන්න. අනිවාර්යයෙන්ම ඉතින් ඒ කට්ටියගේ profile එකට ගිහිල්ලා trade කරලා තියෙන ගාන positive feedback ගාන එකම ඔක්කොම බලන්න. ඉතින් ඒ ඔක්කොම බලලා විතරක් මදි යාළුවනේ. ඉතින් ඔයාලා ඊට පස්සේ බලන්න ඕනේ ඉතින් මෙතන place order කියන තැනට යන්න කලින් අනිවාර්යයෙන්ම ඉතින් මෙතන තියෙන විස්තර ටික පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ. ඉතින් මෙතන බැංකුවෙන් දාන්න පුළුවන් විදියක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් කියවලා බලලා හොඳට place order කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉතින් ඔයාලට මුලින්ම ඕපන් වෙන්නේ. හරියාලනේ ඉතින් ඒ විතරක් නෙවෙයි ඉතින් මේ ඕඩර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඔයාලට මේ ඕඩර් එක කැන්සල් කරගන්න උනොත් ඉතින් ඔයාලට මෙතන කැන්සල් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලගේ රීසන් එක අනුව ඉතින් මේක කැන්සල් කරගන්න පුළුවන්. ඉතින් මෙතන පල්ලෙහා තියෙන confirmation cancel කියන බටන් එක උඩ එකපාරක් ටච් කරලා ඊට පස්සේ අපි බලමු මේක verify කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ verify now කියන බටන් එක උඩ එකපාරක් ටච් කරනවා. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලා මේ ගන්න එක්කෙනා verify කරනකන් ඉන්න ඕනේ එහෙන්. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන view payment details කියලා තියෙන එක උඩ එකපාරක් ටච් කරන්න පුළුවන්. ටච් කරාට පස්සේ ඉතින් එයාගේ bank details ටික ඉතින් මෙතන පෙන්නනවා ඉතින් ඔක්කොම. හරි ඉතින් ඔයාලගේ payment method එක කරන ආකාරයට අනුව ඉතින් කරගන්න. මම BOCB app එක හරහා තමයි කරගන්නේ. ඊට පස්සේ ඉතින් එකෙන් කරගෙන ඉවරලා මෙතන slip එක මෙතනට අප්ලෝඩ් කරන්න තියෙන ඉතින් මේ chat එකට දාලා ඉතින් transfer notify seller කියලා බටන් එක උඩ එකපාරක් ටච් කරනවා. ටච් කරාට පස්සේ ඉතින් එයාට notification එකක් යනවා අපි payment method එක හරහා සාර්ථකව payment කරා කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක මේ slip එක යවා ගන්න පුළුවන් ඉතින් ඒ sellerට. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ seller ඉතින් ඔයාලට මේ ක්‍රිප්ටෝ ටික රිලීස් කරනකන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් හදිසියෙම මේ seller අපිට ක්‍රිප්ටෝ රිලීස් කරේ නැත්නම් ඉතින් ඒකටත් මෙතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මම ඒක ගැන වීඩියෝ එකක් පස්සේ ගේන්නම් ඉතින් ඊළඟ වීඩියෝ එක වශයෙන්. හරි ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේක පරක් වුණා එයාට notification යවන්න. හරි ඉතින් ඒ වගේ තමයි ඉතින් කරගන්න තියෙන්නේ. හරිම ලේසි ඉතින් මේ ක්‍රමය. හරි ඉතින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඉක්මනින්ම අලුත් තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන් ඉතින් මේක හරහා සාර්ථකව ක්‍රිප්ටෝ ටික buy වෙන විදිය ඉතින් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි ඉතින් මෙතන USDT ටික buy උනේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ වගේ ලේසි විදියට කරගන්න පුළුවන්කම තියෙද්දි ඉතින් හොරුන්ට අහුවෙන්නේ නැතුව ඉතින් සාර්ථකව මේ විදිහට වැඩේ කරගත්තාම ඉතින් ඔයාලටත් හොඳයි. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එනවා. ඉතින් වීඩියෝ එක අමතක නොකර subscribe පාරක් දාලා ඉතින් like එකක් දාලා දැන් දෙක comment එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලට මෙතන feedback එකක් දෙන්න පුළුවන් ඉතින් මේ seller ගැන. ඉතින් ඔයාලට positive එකක් දෙන්න පුළුවන් negative එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දෙකෙන්ම ඉතින් ඔයාලට feedback එක දෙන්න පුළුවන්. හරි ඉතින් මම දානවා ඉතින් fast translation කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ සරලවම ඉතින් මේකෙන් payment එක කරගන්න පුළුවන් ඉතින් Binance එකට. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.